ෂෝමෑන්ෂිප් කෙනෙක්ට බලන් ඉන්න ආසයි මේක ප්‍රසන්ට් කරන විදිය ටිකක් වෙනස්. බලමු අපි වැඩේ කොහොමද වෙන්නේ කියලා. වැඩේට අද මට ඉන්නවා ලස්සන ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඇවිල්ලා. එයාට තමයි අද මේක ප්‍රසන්ට් කරන්න යන්නේ. රයිට්. ඉතින් normally අපි වයින් එකක් සර්ව් කරද්දී ඉස්සල්ලාම ගෙස්ට් මෙනු එක ප්‍රසන්ට් කරලා සිලෙක්ට් කරාට පස්සේ අපි කිලර් එකෙන් අරන් ආවේ ගෙස්ට් මෙනු එකෙන් සිලෙක්ට් කරපු හරිම බොටල් එකද කියලා අපි ගෙස්ට් එක ඩබල් චෙක් කරගන්න ඕනේ මෙතනදී. ඉතින් ගෙස්ට් ඕකේ කරනකොට ඒ අතරතුරේ අපිට කියන්න පුළුවන් නැවත වතාවක් මේ බොටල් එක කොහෙද, බොටල් එකේ රට මොකක්ද, ඊට පස්සේ ඇල්කොහොල් පර්සන්ටේජ් එක කීයද. ඉතින් ඔය ටික තමයි අපිට ඩබල් චෙක් කරගන්න තියෙන දේවල් මේක ඕපන් කරන්න කලින්. දැන් අපි මේක ඕපන් කරද්දි මම කිව්වා ටිකක් අලුත් විදිහකට තමයි අපි මේක වැඩේ කරන්න යන්නේ. ෂෝමෑන්ෂිප් එකක් ටිකක් බලන් ඉන්න කෙනෙකුට වැඩේ ලස්සනට පේන්නේ. මේ බොටල් එකේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක අපි normally කියනවා normal කාර් එකක ටයර් එකක තියෙන ප්‍රෙෂර් එකට වඩා 3 වතාවක් මේකේ ඇතුලේ තියෙන මේ ප්‍රෙෂර් එක වැඩි. ඉතින් ඒ නිසා මේකත් එක්ක මේ කෝක් එකත් එක්ක ප්‍රවේශම් වෙන්න ඕනේ. මේකේ ලොකු ඩැමේජ් එකක් වෙන්න ඉඩ තියෙනවා. අපි ඕපන් කරන්නේ ටිකක් අලුත් විදිහට. මම මේක මේ විදිහට මගේ කකුල උඩ තියලා මේ විදිහට මේ නැප්කින් එකේ උඩ ටික වහලා මේ කේජ් එක ඕපන් කරගන්න පුළුවන්. ඒක තමයි සේෆ්ම සහ අනිත් එක බලන් ඉන්නකොටත් ඒක ලස්සනක් තියෙනවා. ෂෝමෑන්ෂිප් එකක් තියෙනවා. සහ මේක ඕපන් කරද්දී රෙස්ටොරන්ට් එකේ එහෙම නැත්නම් බාර් එකේ ඉන්න කිසිම ගෙස්ට් කෙනෙක්ගේ මූණට ඇඟට යන්නේ නැති වෙනම නිදහස් ස්පේස් එකකට හැරිලා තමයි අපි මේක ඕපන් කරන්න ඕනේ. මෙතන මට ලොකු ඉඩක් නැහැ. මං හිතනවා මෙතන මගේ ගෙස් ඉන්නවා. ඊට පස්සේ කැමරා එකට ඔයගොල්ලන්ට පේන්න ඕනේ නිසා මම ඒක මේ ඇන්ගල් එකට මම තියනවා. හැබැයි ඔයාලා රෙස්ටොරන්ට් එකේ ඕපන් කරද්දී මේක ගෙස් කෙනෙක්ගේ මූණකටවත් ඇඟටවත් යන්නේ නැති නිදහස් වෙන ස්පේස් එකක් යූස් කරන්න. මේකේ තව දෙයක් තියෙනවා. දැන් මන්ට මේ හම්බෙලා තියෙන ස්පාර්ක්ලින් වයින් එක මොඩර්න් එකක්. අලුත් එකක්. ඉතින් මේකේ ඔයාලට පේන විදිහට අර සාම්ප්‍රදායික ෆොයිල් එක මේකේ ඇවිල්ලා නැහැ. අර දැක්කොත් normally ස්පාර්ක්ලින් වයින් එකක් එහෙම නැත්නම් ෂැම්පේන් එකක් මේකේ ලස්සන ගෝල්ඩ් කලර් එහෙම නැත්නම් සිල්වර් කලර් ෆොයිල් එකක් කොහොම එනවා. කේජ් එක ඕපන් කරන තැන මේගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ලේබල් එක ඇවිල්ලා තියෙනවා. එච්චරයි අපිට මේකේ දකින්න පුළුවන් වෙන්නේ. රයිට්. අපි මේක ඕපන් කරද්දී මම මේක මෙහෙම තියාගන්නවා. මේක මෙහෙම තියාගන්න එක හේතුවක් තමයි මේක අපි ගෙනාවේ චිලර් එකේ තියලා. එතකොට මේකේ මතු පිට වතුර ගතිය තියෙනවා අර චිල් එකත් එක්ක. ඉතින් ඒක අපේ යුනිෆෝම් එකේ ගෑවෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක නැප්කින් එක උඩ මම මේක මෙහෙම තියාගන්න. අනිත් පැත්තෙන් මේ නැප්කින් එක මෙතනින් මම කවර් කරගන්නවා සේෆ්ටි පර්පස්. මේකේ කෝක් එක ඉස්සරහට විසිකලා යන්න පුළුවන් chance එක අඩු කරන්න මම මේක මේකෙන් වහගෙන තමයි මම මේක ඕපන් කරන්නේ. right. දැන් මාපට ඇඟිල්ලෙන් මේක තදින් වහගෙන මෙතන සීල් එක ඕපන් කරන්න තියෙන මේ ප්ලේස් එක දැන් මේක thumb finger එකෙන් එහෙම නැත්නම් මාපට ඇඟිල්ලෙන් තද කරගෙන මෙන්න මේ මෙතන තියෙන මේ යකඩ කෑල්ල කරගන්න. මේක මේ විදිහට හරියටම රවුන්ඩ් 6ක් කරකපුවාම තමයි ඕපන් වෙන්නේ. ඒක මතක තියාගන්න. 6 turns තියෙන්නේ. ඊට පස්සේ කේජ් එක මෙහෙම පරිස්සමට අයින් කරගන්න. කේජ් එක මේ විදිහට අයින් කරගත්ත ගමන් ආයේ පුළුවන් ඉක්මනට මේ විදිහට මාපට ඇඟිල්ලෙන් මේක ආයෙත් අත කරගන්න. කේජ් එක සාක්කුවට. අපි මේක ඕපන් කරද්දී කෝක් එක නෙමෙයි කරකන්නේ බොටල් එක. මේ විදිහට ඊට පස්සේ බොටල් එක හිමීට කරගෙනකොට ඔයාට අතට දැනෙනවා කෝක් එක ඉස්සරහට තල්ලු වෙනවා. මේකේ තව එකක් තියෙනවා පොප් සවුන්ඩ් එක. අපි ගන්න normally celebrations වලදී. එහෙම කරන්නේ මේ විදිහට හිමීට තමයි මේක ඕපන් කරන්නේ. එතකොට අර ගෑස් එක පිට වෙන සවුන්ඩ් එක විතරයි එන්නේ. right. කෝක් එක ඕපන් කරගත්තා. මේ කෝක් එකත් යනවා සාක්කුවට. දැන් තමයි අනිත් එක තියෙන්නේ. මේක කොහොමද ගෙස්ට් සර්ව් කරන්නේ? මම සර්ව් කරන විදිහක් තමයි ඔයාලට කියලා දෙන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේක ක්ලීන් කරගෙන
මෙන්න මේ විදිහට සමහරු බෝ කරනවා. එහෙම නැත්තම් මේ ක්ලෝත් එක මේ විදිහට මෙහෙම දාලා මේක මේ විදිහට බෝ කරනවා. මම යා කියලා දෙන්න යන්නේ ඔය විදි දෙකෙන් එකක්වත් නෙවෙයි මම සර්ව් කරන්න පුරුදු වෙලා හිටපු විදිහ. සහ අනිත් එක තමයි මේ තියෙන හයිබෝල් ග්ලාස් එකක්. මේ තියෙන මොඩර්න් ක්‍රිස්ටල් හයිබෝල් ග්ලාස් එකක්. ඉතින් ඇත්තටම මට මේකට ඔයාලට ප්‍රසන්ටේෂන් එකට ෂැම්පේන් ෆ්ලූට් එකක් හොයාගන්න බැරි වුණා. හයිබෝල් ග්ලාස් එකේ සාමාන්‍යයෙන් ෂැම්පේන් එකක් ස්පාර්ක්ලින් වයින් එකක් බොන්නේ බාර් එක පිටිපස්සේ. ඔයාලා දන්නවා ඒක 31st night වලට එහෙම. right. ග්ලාස් එක ගැන හිතන්න එපා. මම මේ පෝරින් එක කරන විදිය ගැන ඔයාලා පොඩ්ඩක් බලන්න. මේ නැප්කින් එක මෙන්න මේ විදිහට මෙතෙන්ට දාලා මෙන්න මේ මෙතනින් මෙන්න මෙහෙම ක්‍රොස් එකක්. මේ ක්‍රොස් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඒක තව පාරක් මේක එකක් යටින් එකක් කොහොම දාලා මේ දෙකම හොඳට මෙහෙම අල්ලගෙන ඔයාගේ චූටි ඇඟිල්ල මෙන්න මේකේ මේ බොටල් එකේ ඇතුලේ තියෙන කර්ව් එකක්. ඒ කර්ව් එක ඇතුලෙන් දාලා මෙන්න මේ විදිහට ඔයාලට මේක අල්ල ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් අලුත් විදිහක්. try කරලා නැති දැකලා නැති අලුතෙන් එන කට්ටියට ඉගෙන ගන්න දෙයක් මේක. සාමාන්‍ය විදිහට වයින් එක ස්පාර්ක්ලින් වයින් එක සර්ව් කරනවට වඩා තරමක් වෙනස් විදිහක්. ලස්සනයි මේක. ඉතින් අපේ ෂැම්පේන් ෆ්ලූට් එක මේක ගෙස්ගේ රයිට් හෑන්ඩ් සයිඩ් මෙහෙම තියෙනවා. ඉතින් ඔයාලට මේක සර්ව් කරද්දී තනි අතින් වම් අත මේ විදිහට ලස්සනට පිටිපස්සේ තියාගෙන තනි අතින් මෙන්න මේ විදිහට සර්ව් කරන්න පුළුවන්. අපි ෂැම්පේන් ෆ්ලූට් එකක් නම් මේකේ මේක දැන් හයිබෝල් ග්ලාස් එකක් නිසා මේක මේ ඉක්මනට මේකේ ෆ්‍රොත් එක බහින්නේ. එහෙම නැත්නම් ෂැම්පේන් ෆ්ලූට් එකක් නම් මේකේ ෆ්‍රොත් එක ටිකක් වෙලා තියෙනවා සහ ඉක්මනින් උඩට එනවා. ඉතින් අපි ස්පාර්ක්ලින් වයින් එකක් ෂැම්පේන් එකක් සර්ව් කරද්දී එකපාරටම අපිට මේක පෝරින් එක කරන්න බෑ. මේ විදිහට කඩ කඩ දෙපාරකට තමයි මේක පෝරින් එක කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා චුට්ටක් දැම්මා. ඒකේ ෆ්‍රොත් එක ආයෙ බැස්සට පස්සේ ඉතුරු ටික දාන්න. ඉතින් මේ විදිහට බලන් ඉන්න කෙනෙක්ටත් හරි ලස්සනයි. ෂෝමෑන්ෂිප් එකක් තියෙනවා. අනිත් ගෙස්ලා වුණත් බලයි ඔයාලා මේ මෙහෙම සර්ව් කරද්දී ඔයාලා මේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මේක මෙහෙම අල්ලගෙන මෙහෙම දානවට වඩා ප්‍රැක්ටිස් කරන්න. එම්ටි බොටල් එකක් අරගෙන නැප්කින් එකක් අරගෙන මේ විදිහට නැප්කින් එක දාගෙන මේ විදිහට පිංගි ෆින්ගර් එක මේක ඇතුළට දාලා එම්ටි බොටල් එකකට වතුර දාලා මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. හොඳට බැලන්ස් ලස්සනට ටේබල් එකේ තැනින් තැනට ගිහිල්ලා ඔයාලට සර්ව් කරන්න පුළුවන්. ඉතින් අද ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, ෆලෝ කරන්න, තවත් කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන් මේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වටින දේවල් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ බාර්ටෙන්ඩින් ගැන දැනගන්න පුළුවන්. එහෙනම් නිකන් ඉන්න වෙලාවට ප්‍රැක්ටිස් කරලා බලන්න. Cheers. Syllables spiral in a cycle, primal revival, arrival, survival, I'm liable, the rival, any rebel with a tidal wave.